ඕනෑම කාන්තාවකට පියයුරු පිළිකාව සෑදීමේ අවදානම තියෙනවා. මෙම අවදානම වයස වැඩිවීමත් සමග තවදුරටත් වැඩි වෙනවා. නමුත් පියයුරු පිළිකාව කියන්නේ කලින් හඳුනාගත්තොත් සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන් රෝගී තත්ත්වයක්. පියයුරු පිළිකා කලින් හඳුනා ගැනීම සඳහා ස්වයං පියයුරු පරීක්ෂාව වැදගත් වෙනවා. අපි දැන් බලමු ස්වයං පියයුරු පරීක්ෂණය සිදු කරන්නේ කොහොමද කියලා. ඔබ පීරියඩ්ස් නැතහොත් මාස් ශුද්ධිය සිදුවන කාන්තාවක් නම් පීරියඩ් සෑදී දවස් 7කට පසුව මෙම පරීක්ෂණය සිදු කළ යුතුයි. අනිකුත් කාන්තාවන්ට මාසේ ඕනෑම දිනයක් මේ සඳහා වෙන් කරගන්න පුළුවන්. ජාතික පිළිකා මර්දන වැඩසටහන විදිහට අවුරුදු 20ට වැඩි සියලුම කාන්තාවන්ට අපි උපදෙස් දෙන්නේ මාසයකට වරක් ස්වයං පියයුරු පරීක්ෂාවේ නිරත වෙන්න කියලා. මේ සඳහා ඔබ මුලින්ම කළ යුත්තේ කණ්ණාඩියක් ඉදිරිපසට ගොස් ඔබේ පියයුර හොඳින් නිරීක්ෂණය කිරීමයි. මෙය අත් දෙක දෙපස තබා සහ අත් දෙක හිසට උඩින් ඔසවා සිදු කළ යුතුයි. ඔබ මෙම නිරීක්ෂණය කිරීමේදී පියයුරේ ගැටිත්තක ස්වභාවයක්, හමේ වෙනසක්, එහෙම නැත්නම් තනපුඩුවේ ඇති වෙනසක්, එහි ඇති ගලන ස්‍රාවයක් වැනි වෙනස් වීම හොඳට නිරීක්ෂණය කර බලන්න. ඔබ මීළඟට කළ යුත්තේ ඔබේ අතින් පියයුර පරීක්ෂා කිරීමයි. මේ සඳහා ඔබේ මැද ඇඟිලි 3 පාවිච්චි කළ යුතුයි. ඔබ දකුණු පියයුර පරීක්ෂා කරන විට දකුණු අත හිසට පිටුපසින් ඔසවා ඉන්පසුව ඔබ මුලින්ම කළ යුත්තේ ඔබේ ඇඟිලි තබා මද තෙරපීමක් සමග රවුම් ආකාරයට මෙම පියයුර පරීක්ෂා කිරීම. මෙය මුළු පියයුරම පරීක්ෂා කිරීම සිදු කළ යුතුයි. මතක තබා ගන්න තනපුඩුව යට සහ කිරිහිලි ප්‍රදේශයත් මෙම පරීක්ෂණය කිරීමේදී ඔබ තෙරපීමට ලක් කළ යුතුයි. මෙම පරීක්ෂණය සිදු කිරීමේදී ඔබ දකුණු පියයුර පරීක්ෂණය සිදු කරනවා නම් ඔබේ දකුණු අත හිසට පිටුපසින් තබා මෙම පරීක්ෂණය සිදු කළ යුතුයි. මෙහිදී ඔබ බලන්නේ පියයුරේ ගැටිත්තක් හෝ යම්කිසි වෙනසක් තිබෙනවද කියලා. මෙය වම් පියයුරටත් ඔබ සිදු කළ යුතුයි. ඔබ ඔබේ පියයුරේ හැඩය සහ ස්වභාවය ගැන හොඳින් දැනගන්න. එවිට සුළු වෙනසක් ඇතිවත් කලින් හඳුනා ගන්න පුළුවන් වෙනවා. මෙහිදී වැදගත් වන්නේ ඔබ අනිවාර්යයෙන්ම මාසකට වරක් ස්වයං පියයුරු පරීක්ෂණය සිදු කිරීමයි. මෙය සිදු කිරීමේදී ඔබ යම්කිසි වෙනසක් පියයුරේ දුටුවහොත් වහාම වෛද්‍යවරයෙකු හමු වී මෙම ගැටලුව निराකරණය කරගත යුතුයි. සෑම මාසකට වරක්ම ඔබ විසින් ඔබ වෙනුවෙන් විනාඩි 5ක් වෙන් කරගන්න. ඔබේ ජීවිතය ආරක්ෂා කරගන්න.